ආයිබෝවන් බොහොම ආදරෙන් පිළිගන්නවා වෙනද වගේම ඩික්ටසන් channel එකට. අද වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට අරගෙන එන්නේ ගිය සතියේ මම කතා කරපු ජුවෙලරි හදන්න අවශ්‍ය වෙන findings and accessories වීඩියෝ සෙට් එකේ දෙවෙනි සහ අවසාන වීඩියෝ එක. ඉතින් අපි තවදුරටත් ජුවෙලරි හදන්න අවශ්‍ය වෙන findings and accessories ගැන මේ වීඩියෝ එකෙන් දැනගනිමු. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ජුවෙලරි වලට අවශ්‍ය ෆයින්ඩින්ග්ස් සහ ඇසසරිස් කියන දෙකේ තියෙන වෙනස. ෆයින්ඩින්ග්ස් කියලා කියන්නේ ජුවෙලරි එකක් හදන්න අවශ්‍ය කරන සම්බන්ධ කරන කොටස්. ඇසසරිස් කියලා කියන්නේ ජුවෙලරි එක ලස්සන කරන්න අපි එකතු කරන කොටස්. ඉතින් අපි ගිය සතියේ වීඩියෝ එකෙන් ෆයින්ඩින්ග්ස් ගැන තමයි කතා කරේ. අදත් අපි ෆයින්ඩින්ග්ස් කිහිපයක් ගැන කතා කරලා ඇසසරිස් කිහිපයක් ගැන කතා කරමු. මේ තියෙන්නේ end caps. end caps අපි පාවිච්චි කරන්නේ necklace එහෙමත් නැත්නම් bracelet වගේ jewelries හදද්දී ඒ අවසාන කෙලවර secure කරගන්න තමයි මේ end caps අපි පාවිච්චි කරන්නේ. එතකොට beads එළියට එන එක නවතිනවා. මෙන්න මේ විදිහට තමයි අපි end caps පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ crimp beads. crimp beads පාවිච්චි කරන්නේත් end caps වගේම necklaces, bracelets හදද්දී ඒ wire එකකින් එළියට beads එන එක වළක්ව ගන්න. මගේ channel එකට මම එකතු කරලා තියෙන මෙන්න මේ වීඩියෝ එකෙන් මේ crimp beads පාවිච්චි කරන විදිහ ගැන මම කියලා දීලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එක මම description box එකට එකතු කරලා තියෙනවා. මේ තියෙන්නේ chain. අපි necklaces හදන්න මේ chain පාවිච්චි කරනවා. මේ chain අපිට විවිධ colors වලින් මිලදී ගන්න පුළුවන්. මේ chain එකෙන් අපිට අවශ්‍ය ප්‍රමාණය cut කරලා අරගෙන necklaces හදන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු extension chains කියන්නේ මොනවද කියලා. මේ extension chains විවිධ colors වලින් වගේම අපිට මෙන්න මේ විදිහට විවිධ දිග ප්‍රමාණ වලිනුත් ගන්න පුළුවන්. මෙන්න මේ කොටස් අපි පාවිච්චි කරනවා bracelet වලටත් necklace වලටත් ඒ වගේ දිග අපිට අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරලා හදා ගන්න. මෙන්න මේ bracelet එකටත් ඒ වගේම මෙන්න මේ bracelet එකටත් මම මේ වගේ extension chain පාවිච්චි කරලා තියෙනවා. මේ tutorial එකෙන් මම ඒ ගැනත් කතා කරලා තියෙනවා. මේ tutorial එකේ link එකත් මම description box එකේ එකතු කරලා තියෙනවා. මේ තියෙන්නේ space beads. space beads අපි පාවිච්චි කරන්නේ අපි jewelry හදනකොට main beads වල අතර මැදට තවත් ලස්සන වැඩි කරගන්න එකතු කරන beads විදිහට තමයි අපි space beads හඳුන්වන්නේ. මේ තියෙන්නේ bead caps. මේ bead caps අපිට විවිධ colors වලින් වගේම විවිධ හැඩයන්ගෙන් වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. මේ bead caps අපි පාවිච්චි කරන්නේ bead එකක දෙපැත්තට ආවරණය වෙන විදිහට ලස්සනට එකතු කරන්න.
දැන් අපි බලමු ජුවලරි වලට අවශ්‍ය ඇසසරීස් මොනවද කියලා. ඒ කියන්නේ ජුවලරි එකක් ලස්සන කරන්න අවශ්‍ය වෙන දේවල්. මේ තියෙන්නේ මං ගාව තියෙන holographic butterflies. මම මේවා විශේෂයෙන්ම එකතු කරනවා බ්‍රේස්ලට් හදද්දී. ඒ අදාළ වර්ණවලට ගැළපෙන විදිහට මම මේ බටර්ෆ්ලයිස්ලා එකතු කරනවා. මේ තියෙන්නේ මම චේන්ස් වලට එකතු කරන පෙන්ඩන්ස්. මේ තියෙන්නේ මංගාව තියෙන චාම්ස් කලෙක්ෂන් එක. මේ චාම්ස් මම පාවිච්චි කරනවා බ්‍රේස්ලෙට් වලට, නෙක්ලසස් වලට, ඒ වගේම මම ඉයරින්ග්ස් හදද්දිත් මේ චාම්ස් පාවිච්චි කරනවා. ජුවලරි වලට අවශ්‍ය ෆයින්ඩිං සහ ඇසසරීස් ගැන ඔය විදිහටයි අපි වීඩියෝ දෙකකින් කතා කරලා අවසන් කරේ. ඉතින් මීට අමතරව තවත් ගොඩක් ෆයින්ඩිංස් තියෙනවා, ඇසසරීස් තියෙනවා. ඉතින් අද වීඩියෝ එක බැලුවට ඔයගලන්ට බොහොමත්ම ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු.